වැඩි වියදමක් නැතිව ගෙදරට ඔෆිස් එකට ඉවෙන්ට් එකකට රිච් ලුක් එකක් ගන්න ලස්සන වෝල් ඉන්ටීරියර්ස් ගන්න තැනක් ගැන මේ වීඩියෝ එකෙන් මම අරගෙන ඇවිත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒවා කොහොමද කරගන්නේ කියලාත් පියවරින් පියවර කියලා දෙනවා වගේම මම රිච් ලුක් එකක් එන විදිහට වෝල් පේපර්ස් අලව ගත්තේ කොහොමද කියලාත් මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මගේ මේ වැඩේ කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න මම ගියේ New Look Interiors කියන ෂොප් එකට. වැඩි විස්තර වීඩියෝ අවසානයේ දාන්නම්. ෆෝන් නම්බරුත් ඇතුළුව. වෝල් පේපර්ස් කියලා කියන්නේ බිත්ති වලට අලවන ඝනකම් කොළ වර්ගයක්. ඉතින් ඔයාට ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා මිලදී ගන්න පුළුවන්. ඔෆිස් එකකට, සැලුන් එකකට, රෙස්ටුරන්ට් එකකට, ඒ වගේම ගෙදර ලිවිං රූම් එකට ගැලපෙන විදියට, කිචන් එකකට, ලොබි එකකට, ටීවී රූම් එකට වගේම බේබි රූම් එකකට උනත් ගැලපෙන විදියට වෝල් පේපර්ස් මෙතනින් ගන්න පුළුවන්. සිම්පල් ඩිසයින් වලින්, ග්‍රීන් ඩිසයින් වලින්, මියුරල් ඩිසයින් වලින් අවශ්‍ය ඕනෑම ආකාරයෙන් තෝරගන්න පුළුවන්. මෙයාලා ළඟ පැනල් පාටිෂන් ගන්නත් පුළුවන්. වෝල් පේපර් එකත් එක්ක එකට ගැලපෙන පැනල් පාටිෂන් එක මෙයාලගෙන්ම සිලෙක්ට් කරගන්න පුළුවන්. වෝල් පේපර් එක අලවලා දෙපැත්තෙන් පැනල් පාටිෂන් දැම්මම හරිම ලස්සනක් තමයි එන්නේ. මෙන්න මේ වගේ මේ තියෙන්නේ මම ඒ විදිහට කරපු වෝල් එකක්. පැනල් පාටිෂන් එක රෝල් ප්ලග් වලින් සවි කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සිලිකන් ගම් වල අලවලා සිලිකන් ගම් වලින් අලව ගන්නත් පුළුවන්. මම නම් භාවිතා කරේ සිලිකන් ගම්. ඒ වගේම මේගොල්ලෝ ළඟ තියෙනවා ටයිල් ලුක් එක තියෙන ස්පොන්ජ් පේපර් එකත් මෙතනින් ගන්න පුළුවන්. මෙයාලම ඉම්පෝර්ට් කරන නිසා ක්වොලිටි එක ඉතාම හොඳයි. ඇත්තටම මාරම ලස්සනයි. මේකේ තියෙන වාසි ගැන කතා කළොතින් අඩු පිරිවැයකින් කරගන්න පුළුවන් වීම, ඒ වගේම ශිල්පීය තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනම කෙනෙකුට මේ වෝල් පේපර්ස් අලව ගන්න පුළුවන්. මම කරපු නිසා මට තේරුණා ඇත්තටම මේක හරිම ලේසි දෙයක් කියලා. ටයිල් වලින් හරි පොයින්ට් ගල් වලින් හරි කරගන්න ගියොතින් ලොකු වියදමක් යනවා. ඒ වගේම මේක ලොකු ඉතිරියක් සහ වාසියක්. ටයිල් වලින් අපි කළා නම් හැමදාටම තියාගන්න වෙනවා. වෙනස් කරන්න හරිම අමාරුයි. මේ වෝල් පේපර්ස් තනියම අලව ගන්න බැරි කෙනෙකුට මේ වෝල් පේපර්ස් එයාලා ඇවිල්ලා අලවලා දෙන අවස්ථාවක් තියෙන. ඒ වගේම මේ වෝල් පේපර්ස් ඔන්ලයින් හරහා ගෙන්න ගැනීමේ හැකි පහසුකමත් ඒගොල්ලෝ සලසලා තියෙනවා. අපේ කඩේ තියෙන ගැලණියේ අපි ගාව ස්ටිකර් ටයිප් තියෙනවා, ගම්ගාවල වෝල් තියෙනවා. ඊට අමතරව මාබල් ටයිප් ස්ටිකර් තියෙනවා. අපි අලුතෙන් එනවා මාබල් ටයිප් එකේ ස්පොන්ජ් එක තියෙන රෝල අඩි 4ක් දිග 4යි 10 ෂීට් එක. ඒක 4000යි 4500 අතර යන්නේ. මේ රෝල් යන්නේ 2400 ස්ටිකර් ටයිප් එක. ලංකාවේ කියන්නේ අඩුවටම තියෙන අපේ 2400ට. සාමාන්‍ය ඩිසයින් 50ක් විතර ආය අලුත් 50ක් විතර එනවා. ගම් ගලවන ඩිසයින් 170ක් විතර තියෙනවා. මේ ඩිසයින් යන්නේ 2700යි ඕනම රෝල දෙකකින් යන්නේ ඒවා. මේකට තියෙන්නේ 2450 විතර තියෙනවා. මේක ටිකක් ක්වොලිටි වැඩි එකක්. මේ කියන්නේ 3800යි. මේක ගොඩක් ඩිපාර්ට්මන්ට් වලට වෙඩින් හෝල් වලට යනවා. ඒ කියන්නේ ධනකමින් වැඩි. ඊට අමතරව අපිට ටූලට් පැනල් තියෙනවා. 850ට ටූලට් පැනල් එකක් තියෙනවා. ඊට අමතරව 2100 ඝනකම් වැඩි ටූලට් පැනල් එකක් තියෙනවා. ඊට අමතරව අපි ඇලුමිනියම් ඇසෙසරිස් තියෙනවා. වින්ඩෝ මේ තියෙන්නේ මම ගත්ත බඩු ටික මගේ වැඩේට අවශ්‍ය විදිහට. අපි බලමු කොහොමද දැන් මේ වැඩේ කරේ කියලා. දැන් අපි බලමු පියවරින් පියවර මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා වෝල් පේපර්ස් එක අලවන තැනට සුදුසු ඩිසයින් එක තෝරගන්න ඕන. ඊට පස්සේ බිත්තියේ වර්ග අඩි ප්‍රමාණය මැනලා අවශ්‍ය ප්‍රමාණයට වෝල් පේපර්ස් රෝල් ප්‍රමාණය මිලදී ගන්න ඕන. ඊළඟට පැටර්න් එක මැච් වෙන විදිහට ඩිසයින් එක බිම තියලා කපා ගන්න ඕන. ඒක අමාරු වැඩක් නෙවෙයි. පේපර් එකේ මුල් තීරුව බිත්තියේ ප්‍රමාණයට උසට ගන්න. එතනදී සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි බිත්තියේ උස ප්‍රමාණයට වඩා උඩිනුත් යටිනුත් දෙකෙන්ම අඟලක වගේ ප්‍රමාණයක් වැඩියෙන් කපා ගන්න ඕන.
පළමුව කපාගත් පටියට දෙවන පටියේ පැටර්න් එක මැච් කරලා කපා ගන්න ඕන. එතකොට ඇලෙව්වම තීරු නොපෙනෙන විදිහට එකම වෝල් එකක් විදිහට පේන ගන්නවා. ඒක හරිම ලස්සනයි එතකොට. ඊළඟට අපි ගම් ගාන විදිය ගැන කතා කරමු. ස්ටිකර් එක තියෙන වෝල්පේපර්ස් වලට මිලදී ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒට විශේෂිත වූ ගම් වර්ගයක් තියෙනවා. ඒ ගම් වර්ගය භාවිතා කරලා අපිට මේ වෝල්පේපර්ස් අලව ගන්නත් පුළුවන්. ඉතින් මේ ගම් එක හදන්නේ කොහොමද කියලා ඒ ෂොප් එකේ මල්ලි මට කියලා දුන්නා. එයා කිව්ව විදිහට නම් මේ ගම් එකේ ඉන්නේ කුඩක් විදිහට. ඒ ගම් එකෙන් භාගයක් වතුර ලීටර් 2.5ක ප්‍රමාණයකට දාලා කලවම් කරලා විනාඩි 10ක පමණ ප්‍රමාණයක් තිබුණට පස්සේ ඒක නිකන් සව් එකක් වගේ ඝනකමට හැදෙනවා. ඉතින් ඒක රෝලර් බ්‍රෂ් එකක් ආධාරයෙන් අපි කපාගත් වෝල්පේපර්ස් තීරුවක පළවෙනි තීරුවේ ගාලා ඉවර වෙලා ඊට පස්සේ කරන්න ඕන ඒ තීරුව අලවන ප්‍රමාණය විතරක් බිත්තියේ ඒ ගම් එක ආලේප කරන්න ඕන. ඒ ආලේප කරලා ඉවර වෙලා අර ගම් ගාගත් වෝල්පේපර් එක බිත්තියේ අලව ගන්න ඕනේ. මේක අලව ගන්නකොට ප්ලාස්ටික් පතුරක් වගේ දෙයක් තියෙනවා. ඒකත් එතනින් ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් අලවල ඉවර වෙලා ප්ලාස්ටික් පතුරෙන් පහළට තල්ලු කරගෙන එන්න ඕනි. ආවම අර ගම් එක හොඳට බිත්තියේ ඇලෙනවා. පේපර් එකයි බිත්තියේ අතර තියෙන ගම් එක හොඳට ක්‍රමානුකූලව ඇලෙනවා. ඉතින් ඒ විදිහට පතුරකින් පහළට තල්ලු කරගෙන එන්න ඕන. ඉතින් මම කරපු නිසා අත්දැකීමෙන්ම දන්නවා මේ වැඩේ එච්චර අමාරු වැඩක් නෙවෙයි. ඔයාට උනත් මේ වෝල්පේපර්ස් අරගෙන ගිහිල්ලා ඔයාලගේ ගෙදර ලස්සන කරන්න පුළුවන්. ඉතින් මම බිත්ති දෙකක් මේ විදිහට වෝල්පේපර්ස් ඇලෙව්වා. මේ අලවන්න මට දවස් දෙකක් වගේ ගියා. සම්පූර්ණ දින දෙකක් මම වැඩ කරා. ඒ වගේ මගේ උදව්වට මටත් කෙනෙක් හිටියා. ඉතින් ඒ නිසා මේ වැඩේ ලස්සනට කරන්න පුළුවන් වුණා. ඉන්ටීරියර්ස් කියන ෂොප් එක තියෙන්නේ කැලණියේ බියගම පාරේ සෙන්ට් මේරිස් චර්ච් එක ගාව. මම ඉතින් ලොකේෂන් එකක් දාන්නම්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක බලපු ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ලස්සනට ඉන්න කැමති, මහන්සියෙන් වැඩ කරලා ජීවිතේ දිනන්න කැමති ඔයාට තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ඒ වගේම මගේ මේ channel එකට ලෝභ නැතුව subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. බුදු සරණයි සියලුම දෙනා.